මීන රාශියේ සිට මේෂ රාශියට සූර්යාගේ සංක්‍රාන්තිය සිංහල සහ දෙමළ ප්‍රජාවන් විසින් මහත් සතුටින් සහ සමගියෙන් සමරයි. සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් වේලාවන්. These are the traditional auspicious times for the Sinhala and Tamil New Year. නව සද බැලීම. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාස 20 වන සිකුරාදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මාස 19 වන ඉරිදා දිනද නව සද බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මාස 13 වැනි සඳු දින දියුල්පත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මාස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. අප්‍රේල් මාස 14 වැනි අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට එදිනම අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08ට පළමුව ආහාර පාන ගැන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද ආහාර පිසීම වැඩ ඇල්ලීම් ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විදි ඉටු කිරීම මැනවි. ආහාර පිසීම අප්‍රේල් මාස 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 10:51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ. ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරිවලදද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අප්‍රේල් මාස 14 වෙනි අඟහරුවාදා අපර භාග 12:06ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි. පින්බර නව වසරක් වේවා ඔබ සැමට හිස තෙල් ගෑම. අප්‍රේල් මාස 15 වෙනි බදාදා පූර්ව භාග 6:55ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොම් පද්ද තබා පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල්ගා ස්නානය රැකී ආරක්ෂා සඳහා පිටත් යෑම. අප්‍රේල් මාස 20 වැනි සඳුදා පූර්ව භාග 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ එලකිරි මිශ්‍ර කැවිලිද අනුභව කර දකුණු දිශාව බලා පිටත් වීම මැනවි. සිටුවීමට අප්‍රේල් මාස 23 වැනි බ්‍රහස්පතින්දා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 9:01ට උතුරු දිශාව බලා පැල සිටුවීම මැනවි. ඊටාම සුබයි සැමට සාමය සහ සතුට පිරි සතුට සිත් ඇති අලුත් අවුරුද්දක් වේවා.